එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තේරෙ වැහෙන්නේ. මෙතන මාරම තැනක් සුපිරිම තැනක්. සුබ දවසක්. මම අද හිතුවේ ඔයාලව කටාරේ වටවල තියෙන ලස්සනම තැනට එක්කයි. ඉතින් මම මොසරා මෙට්‍රෝ ස්ටේෂන් එකකින් වටවල යන ගමනේ හරි අපූර්ව අලුත් අත්දැකීමක් දැක බලාගෙන මට හැකි වුණා. ඒ තමයි මේ මෙට්‍රෝ ට්‍රේන් එකේ ඩෑෂ්බෝඩ් එක. මෙහි පද්ධතිය අලුත් වැඩියාවකට විරුද්ධ කළා. මේ මෙට්‍රෝ එක ඩ්‍රයිවර්ලස් නිසා කවුරුත් පාලනය කරන්නේ නැහැ. මම අද දැක්කා ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙන්න ඒක ටයිමින් හදලා. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් තමයි මේ අපි යන්නේ. ගොඩක් දුරට පොළවේ යටින් තමයි මේ මෙට්‍රෝ ලයින් එක විහිදිලා තියෙන්නේ. වක්‍රවලට යනකොට අපිට ස්ටේෂන් 3ක් පොළවේ උඩ මෙහෙම සෙට් වෙනවා. ලුසෙල් වලට යද්දී ලුසෙල් QMB වගේම කටාර යුනිවර්සිටි මෙට්‍රෝ ස්ටේෂන් එක මෙහෙම පොළවේ මට්ටමින් උඩ තමයි තියෙන්නේ. ආය ග්‍රීන් ලයින් එකේ අල්රිෆා නැත්නම් මෝල් ඔෆ් කටාර මෙට්‍රෝ ස්ටේෂන් එකත් මේ විදිහටම පොළොව මට්ටමින් උඩ තමයි අපිට සෙට් වෙන්නේ. අනිත් හැම ස්ටේෂන් එකම පොළොව යට තමයි හදලා තියෙන්නේ. බලන්නකො තවත් ට්‍රේන් එකක් පාස් වෙන හැටි අපූර්වයි. ඉතින් දැන් මේ අපි ලං වෙන්නේ අල්බර්ටා මෙට්‍රෝ ස්ටේෂන් එකට. මෙට්‍රෝ ට්‍රේන් එකෙන් ගහලා අපි යන්න ඕනේ M127 හෝ M128 මෙට්‍රෝ බස් එක. බහින්න ඕනේ සිවිල් ඩිෆෙන්ස් බස් ස්ටොප් එකකින් නැත්නම් පෙට්‍රෝ රෙස්ටෝරන්ට් එක ළඟ තියෙන බස් ස්ටොප් එක ළඟ. දැන් ගයිස් වක්‍රා මේන් රෝඩ් එකේ නම් පොඩ්ඩක් ඇතුළට යනවා. මේ වෙලාවේ ගියොත් තමයි මට ඕනි දේ හරියටම බලා ගන්න පුළුවන් එන්නේ. ඒක කියලා බලන්න ඇති. බලන්න ඉතින් ගමන යනවා. හරි. දැනට ආවා. මේ තියෙන්නේ වක්රෝස් පාක් එක. කඩුලාන වලින් හැදිලා තියෙන සුන්දර තැනක්. මං අද ඇවිල්ලා ඉන්නේ වෙනස්ම තැනකට, සුපිරිම තැනකට. මං හිතුවා ඔයාලට මේ ලස්සන අත්දැකීම පෙන්වන්න ඕනේ කියලා. ඒකයි මුලින්ම වීඩියෝ එකක් දාන්න හිතුවේ. මම ඉන්නේ මොදේ කිව්වොත් ඔයාලා පිළිගන්නවා. මම දැන් ඉන්නේ මොදේ කිව්වොත් ඔයාලා පිළිගන්නවා. පිළිගන්න වෙනවා. මම දැන් ඉන්නේ වක්‍රා බීච් එකේ. පොඩ්ඩක් වීඩියෝ එකට බාධාවක් ආවා. මොකද දන්නවද? මේ යනවා නේද කැප් එකක්. ඒක පොලිසිය. මොකද දන්නවද දැන් තව ටිකකින් මෙතන මේ මම දැන් මොදේ ඉන්නේ මොදේ නැදනේ. තව ටිකකින් මේවා රැහෙනවා. මේ කට්ටියට පොඩ්ඩක් අර වාහනයම මොකද වැදෙන්නේ තියෙන්නේ. පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරනවා. තව ටිකකින් එන්න කොටගෙකට මෙහෙමයි නැත්නම් වතුර ටික ටික වැඩි වෙනවා කියලා ඒ කට්ටිය දැනුවත් කරනවා. එතන පොලිසියෙන් ඒ දේවත් කරනවා. මම දැන් ඉන්නේ ඇත්තරම පෙරළේ ඉඳන් කිලෝමීටර් 200ක් 300ක් විතර දුරේ පෙරළේ ඉඳන්. තනිකර නිකන් පිට්ටනිය වගේ තමයි මේ පේනවනේ කට්ටිය විනෝද වෙනවා මේ තමයි කරගෙන මෙහෙමයි. බෝට් හරිම ලස්සනයි. මේ ටයිම් එක තමයි දැන් වෙලා ඇත්තටම හවස 5:20ට විතර. මීට කලින් මම තව චුට්ටක් කලින් වගේ ඇවිල්ලා තිබ්බනම් තව මැදට යනකම් යන්න පුළුවන්. දැන් පොඩ්ඩක් වතුර ඇවිල්ලා තිබුණා. තව ටිකකින් බලමු ඉතින්. තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තේරෙ වැහෙන විදිය. guys මෙතන මාරම තැනක් සුපිරිම තැනක්.
වැඩක් නැහැ කියලා මාරම නිදහසේ මාරම සතුටින් මම බලන්නකෝ වැඩි රටාවක් මවලා තියෙන මේ අපූර්ව මම ඔයාලට කිව්වනේ මම මොකද මැද ඉන්නේ කියලා. ඔයාලා විශ්වාස කරේ නෑ. මම මැප් එක දාලා පෙන්නන්න. මම එන්න මගේ ෆෝන් එක. ලොකේෂන් ඔන් කරමු. සමහරවිට ලොකේෂන් එක පේනවා කියලා හිතනවා මම. අලුත් බීච් එකේ මොහොත නැද තමයි මේ පොත් එක තියෙන එක බලන්න වෙනවා. ඉතින් මම ඉන්නේ මොකද මෙතන මාරම ෆීලිං එකක් තියෙනවා. කියන්නේ කොතර අර කොතර ප්‍රශ්නේ තිබුණත් කොතර අවුව තිබුණත් මෙතනට આવම මාරම ඉදහස්. ඒක මම මේ වචනේ කොට ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලම ඉන්න ඕනේ මෙතනට. මේක කොච්චර ලස්සනද අපිට කොහොමද කියලා බලා ගන්න ඔයාලම මෙතනට ඕනේ. ඉතින් මම කියනවා ඔයාලා පොඩ්ඩක් අතාරගේ පොඩ්ඩක් අර නොදැක්ක පුතෙන් බලනවා නම් දකිනවා නම් මේ තැනටත් අනිවාර්යයෙන්ම එන්න කියලා. ඔව් මෙතන දෙන උලගත් එක්ක දැරිසුත් කෙනෙක් කෙනා මේ උඩින් ගියා. අර දෙන්නේ කොච්චරයි මේ ඔතන මෙන්න මේ හරිය තමයි හමාඩ් එයාපෝට් එක තියෙන්නේ. කතාර ප්‍රධාන මේ එයාපෝට් එක මේක ලෑන්ඩ් කරලා සමාවෙන්න. හොඳ ආතල් දෙයක් ගන්නවා අරුව. පාඩ පේනවා දැන් මොහොතවතර ටිකින් ටික මෙන්න මේ ගොඩ බිමට එනවා. ඉතින් මේ තරම්ම ගොඩ බිමේ වතුර තිබුණේ නැහැ. දැන් තියෙනවා. තව ටිකකින් ඒ කියන්නේ මම දැන් ඉන්න හරියත් වෙන සීන් එක තමයි තියෙන්නේ. වෙනස් තැනක් ඉතින්. බලන්න පේනවා දන්නත දුරම මේ දුරම බල්ලොත් ඉන්නවා. හරිද? හැබැයි guys මේ බීච් එකේ පෙස්ට not allowed. ඒ කියන්නේ බල්ලෝ පූසෝ වනම් ගේන්න බෑ. පොලිසියත් ඉන්නවා. අනේ මන් දන්නේ නැහැ මේ කට්ටිය ඉතින් අරන් ඇවිල්ලා මේ වගේ මේ බීච් වල පෙස්ට not allowed. ඊට පස්සේ ඇඳුම් ඊට පස්සේ මේක හැම ඇඳුමම අඳින්න බෑ. මේ අඳින්න එකක් තියෙනවා. සමහර බීච් තියෙනවා කටාරයේ ගර්ල්ස් විතරයි, සමහර බීච් තියෙනවා ෆැමිලි විතරයි, සමහර ඒවා පබ්ලික් තියෙනවා. මේක මේ හරිය තියෙන මේක පබ්ලික් විදියට තමයි තියෙන්නේ. තව ටිකක් එහායි මම පෙන්නන්න ඊළඟට වීඩියෝ එකේ එතන බීච් එකක් තියෙනවා. ඒක ෆැමිලි බීච් එක. ඒකට සිංගල් ලයිට අර වැඩි දෙයක් මේ අන්න බෑ. ෆැමිලි විතරයි, ළමයි විතරයි. මේ බීච් එක guys මේක දැන් මම දැන් මෙතන ඉන්නේ. දැන් කිලෝමීටර් මීටර් 200ක් 300ක් විතර දුරින් ඉන්නේ මම වෙරළේ ඉඳන්. තව මේකේ යන්න පුළුවන් මීටර් 200ක් 300ක් වගේ තව යන්න පුළුවන්. ඒ කියන්නේ 200ක් 400ක් වගේ යන්න පුළුවන්. 500ක් කිලෝමීටරයක් වගේ දුරට මේක ඇවිදින්න පුළුවන්. ලස්සන බීච් එකක්. ඒ කියන්නේ සම මට්ටමෙම තියෙනවානේ මේ බීච් එක.
ඊට පස්සේ පිටිපස්සේ guys මෙන්න මේ පැත්තේ ඉර බහිනවා ලස්සනයි ටටාර එකේ වෙනස්ම ලස්සනම අත්දැකීම ඔයාලට මං ඉස්සෙල්ලා දෙන්නේ බව්ව දෙන්නේ දුර ඉන්නවා එතන මේ ගොඩක් යට වෙලා තිබුණේ නෑනේ දැන් බලන්නකෝ දැන් එතන මේ ගොඩක් යට වෙලා මට මතකද මං දවල් ආපු විදිහට ඈ ගොඩක් ප්‍රශ්නේ ගොඩක් කවුවයි ඩාඩි දමාගෙන යෝගනේ දායි දැන් මේ මහන්සිය ඒ ඩාඩිය ඒවා කොහෙන් ගියද දන්නේ නැහැ ඒක ගානක් නැහැ මෙතන මානව සතුටින් ඉන්නේ ඒ නිසා මේ දේවල් එලින්ම අමතක වෙලා ඒක චූටි දෙයක් විතරයි දැන් එතන මුහුදු වෙල්ලට ආවා ස්කූලට වෙලා ඉතින් රස්නයක් බලන්න කට්ටිය අවශ්‍යක දැන් ඉස්සෙල්ලට වැඩි කට්ටිය නාම වාහන බස් තව මෙහි බෝල ගහනවා මේ විනෝද වෙනවා බස් එකෙන් ඉර බැස යනවා අනේ ගයිස් පොඩි දුක හිතෙන කතාවකුත් තියෙනවා. ඔයා දැක්කනේ ඉස්සෙල්ලා ලස්සනට අර බෝට් එක වදිනවා. ඒක හුළඟ වැඩි කමට කැඩිලා. බලන්න. ඒක කැලලක් අතන ඒක කැලලක් මෙතන එක්කම මෙතන. Is it broken? Broken this one? මම හිතපොත් යන මොනවද මේ අතේ කතා කරලා දැක්කනේ එතනම තමයි මෙන්න වතුර කොහොමද මෙන්න වතුර එනවා දැන් ඉර බහගෙන යනවා ඒත් එක්කම වතුර වැඩි වෙනවා අහලා තියෙනවනේ වඩදිය බාදී කියන එක මේක ඉර බහිනවත් එක්කම මෙන්න දැන් ඇවිල්ලා මට දැන් මම හිතපු තැන දැන් ආදි ඉස්සර දුන්නානේ දරපතේ ගොඩබිම අර බල්ලෝ ටික එහෙම ඉන්නේ යාරි ගොඩබිම දැන් ඒව වෙච්චා තව ටිකක් බලන් ඉමු මේවත් වෙනවා ඉර බැස්ස කියන්නේ ඉක්මනට වතුර එනවා මේ පැත්ත බලන්නකො guys මාරම view එක මාරම ලස්සනයි ඉර බහිනවා beach එක මාරම ලස්සනයි මුදු වතුර ටිකෙන් ටික ගොඩබිම ආක්‍රමණය කරනවා guys මේ කන්ටි කලින් කොට දැන් වතුර කොහොමද මේ ටිකම අර පැත්තම වැහිලා තියෙනවා guys මම හිතුවා ඇති මෙතන හිටියා දැන් තවත් හිටියොත් එහෙනම් මට යන්න බැරි වෙයි මොකද ටිකක් බහැලා තියෙන්නේ දැන් ඕනේ ඉතින් guys මේ වතුර beach I think dia mau ke dia biasanya waktu dia gigi mau ngelatih oh mana mau ke lain lagi mau ke kami silare sapat deh dah kan වෙනවනේ මම දැන් ඉන්නේ නිකන් වලට වටේම වෙනවා මම නිකන් කොටු වෙලා දූපතක ඉන්නේ වෙනවනේ ගයිස් දැන් මම ටිකේ මම එද්දි වතුර තිබුණේ නැහැ
ගයිස් පේනවා. ඒකේ මම ඉති වතුර තිබුණේ නැහැ දැන් මට. ඒකේ මට වතුර තිබුණේ නැහැ. අපිට දාගෙන ආවේ. දැන් අපිට දාගෙන ගලවන්න වෙනවා. ගයිස් අපිට දෙක ගලවලා. යා. ඊට බින්න. ඉතින් ගයිස් සපත් දෙක අතේ යන මම යනවා ගොඩබිමට. ගොඩක් යට නැහැ. තව හිටියා නම් යට වෙනවා. දැන් මම හිටපු තැන දූපතක් වෙලා තියෙනවා. තව ටිකකින් මේකත් ඇහෙනවා. අත්දැකීම හොඳයි. දැන් මට මේක ලොකු වෙනසක් වුණේ නැහැ. මොකද මට මම එක සැරේ කලින් පාර එක සැරයක් ඇවිල්ලා තියෙනවා. මට ඒ පාර නම් පොඩක් බය හිතුණා. මොකද මම මැදේදී වතුර එකපාරම එද්දි බය හිතෙන්නේ නැහැ. මේ පාර මම ඒ ගමන දන්න නිසා මට එච්චර බයක් දැනුන්නේ නැහැ. මම දන්නවා මේක ගොඩක් යට නැහැ කියලා දන්නවා. වැඩි වතුර ගානට තමයි එන්න පුළුවන් කියන එක දන්නවා. තව ටිකකින් හැබැයි වතුර එන වේගය වැඩි වෙනවා. නිසා ගමන මෙතනින් වටා බීච් එකේ ගමන මා කරනවා. අලුත් තැනකින් ආයි හම්බ වෙනවා.